අද මම වීඩියෝ එකෙන් කතා කරන්න ලෑස්ති වෙන්නේ අපේ ගෙවල් අවට සහ හැම තැනම දකින්න ලැබෙන හැබැයි අපි හුඟක් වෙලාවට අගයක් නොදන්නා අපූරු දේව වෘක්ෂයක් ගැන. ඔව් තම්නේල් එක දැකලා ඔයාලා දැනටමත් දන්නවා ඇති අද අපි කතා කරන්නේ කොහොඹ ගහ ගැන. ඒකෙන් අපිට ලැබෙන අසිරිමත් ගුණාංග සම්බන්ධව. අතීතයේ ඉඳලම අපේ මුතුන් මිත්තන් කොහොඹ ගහට කිව්වේ ගෙදර තියෙන ඔසුසල කියලා. මොකද ලෙඩක් දුකක් හැදුනම දෙන්න ඕන හැම බෙහෙතක්ම මේ එකම ගහකින් හොයාගන්න පුළුවන් වුණා. ලොවම එක මිටට හරි අපි මුලින්ම බලමු කොහොඹ ගහ කොහොමද අපේ සමට උදව් කරන්නේ කියලා. ඔයාලට මතක ඇති අපිට පොඩි කාලේ පැපොල සරම්ප වගේ බෝවන රෝග හැදුනම අම්මලා අපේ ඇඳ වටේටම කොහොඹ කොළ එල්ලනවා. ඇඳට කොහොඹ කොළ අතුරනවා. ඇයි විද්‍යාත්මකව බැලුවොත් කොහොඹ කියන්නේ ප්‍රබල ප්‍රතිදිලීර. ඒ කියන්නේ ඇන්ටි ෆංගල් සහ ප්‍රතිබැක්ටීරියා ඇන්ටිබැක්ටීරියල් ගුණ පිරුණු ශාකයක්. ඒ නිසාමයි වෛරස් සුව වෙලා යනකොට සමයේ ඇතිවන කසන සුළු ගතිය නැති කරන්නත් විස බීජ විනාශ කරන්නත් කොහොඹ තඹපු වතුරෙන් අපිව නාවන්නේ. අද කාලේ රූපලාවන්‍ය නිෂ්පාදන වලට රුපියල් දහස් ගණන වියදම් කරන අපිට කුරුලේ ලප කැලල් නැති කරගන්න තියෙන හොඳම සහ ස්වභාවිකම සත්කාරය තමයි අමු කොහොඹ කොළ ටිකක් කහ ස්වල්පයක් එක්ක අඹරලා මූණේ ගාන එක. සල්ලි තිතුරුයි අතුරු ආබාධත් නැහැ. හැබැයි කොහොඹ කියන්නේ අපේ ශරීරයේ පිටතින් විතරක් වැඩ කරන දෙයක් නෙවෙයි. ශරීරය ඇතුළතත් පිරිසිදු කරන්න මේ කොහොඹ වලට පුදුමාකාර හැකියාවක් තියෙනවා. කොහොඹ වල තියෙන තිත්ත රසයට අපි කවුරුත් ඒ හැටි ලොකු කැමැත්තක් නැහැ. හැබැයි ඒ තිත්ත තමයි අපේ ලේ පිරිසිදු කරන්නේ. අපි බලමු කොහොමද අපේ ලේ පිරිසිදු කරන්නේ කියලා. කොහොඹ දලු කොටලා යුෂ ටිකක් බීමෙන් ශරීරයේ තියෙන විෂ පාලනය වෙනවා. ඒ වගේම තමයි දියවැඩියාව පාලනයටත් රුධිරයේ සීනි මට්ටම ක්‍රමවත් කරන්නත් කොහොඹ වලට පුළුවන් කියලා ආයුර්වේදයේ වගේම නවීන විද්‍යාවෙනුත් ඔප්පු කරලා තියෙනවා. ඒ වගේම තමයි පණුවන් ඉවත් කිරීමටත් බඩේ පණුවන් රෝගවලට කොහොඹ යුෂ කියන්නේ අද්දුටු ඖෂධයක්. ඉතින් හිතන්න මේ වගේ ಗುಣ ගොඩාක් තියෙන දේක තිත්ත පොඩ්ඩක් ඉවසන එක ලොකු පාඩුවක් නෙවෙයි. ඒ වගේම තමයි මුඛ සෞඛ්‍යයටත් කොහොඹ ඉතාමත්ම වැදගත්. අපි අද ටූත්පේස්ට් වර්ග, මවුත් වොෂ් වර්ග කීයක් නම් පාවිච්චි කරනවද? හැබැයි මීට දශක කිහිපයකට කලින් අපේ සීයලා ආච්චිලා උදේට දත් මැද්දේ කොහොඹ අත්තකින් කඩාගත්තු කූරකින්. කොහොඹ කූරේ කෙලවර හපලා බුරුසුවක් වගේ හදාගෙන දත් මදිනකොට දත් මුල් දියවීම, දත් කුහර ඇතීම සහ කටින් දුර්ගන්ධය හැමීම සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. අදටත් ලෝකයේ මිල අධිකම ඕගැනික් දන්තාලේපවල ප්‍රධාන සංඝටකය වන්නේ කොහොඹ ගහ. අන්තිම කාරණය සහ වැදගත්ම කාරණය තමයි කොහොඹ කියන්නේ මිනිස් සිරුරට විතරක් නෙවෙයි. අපි ජීවත් වෙන පරිසරයටත් නැතුවම බැරි ගහක්. ඔයාලා දන්නවද කොහොඹ ශාකයකින් පිට කරන ඔක්සිජන් ප්‍රමාණය අනෙක් ගස්වලට වඩා වැඩි. ඒ වගේම වාතයේ තියෙන දූෂිත වායු නුරාගෙන වාතය පිරිසිදු කරන්න මේ ගහට පුදුම හැකියාවක් තියෙනවා. ඔබේ ගෙවත්තේ එක කොහොඹ ගහක් තිබුණොත් ඒ අවට කෘමීන් මදුරුවන් බෝවීම සහ ස්වභාවිකවම ඇතිවන සමහර දූෂිත වායුන් පාලනය වෙනවා. ඒ වගේම තමයි කොහොඹ ඇටවලින් හදන කොහොඹ තෙල් කියන්නේත් අදටත් ලෝකයේ තියෙන හොඳම පරිසර හිතකාමී ස්වභාවික කෘමිනාශකයක්. ඉතින් මගේ යාළුවනේ බලන්නකෝ කොළය, පොත්ත, මුල, මල, ගෙඩිය මේ හැම දෙයකින්ම මිනිසාට සෙතක් සලසන කොහොඹ ගහක් අපේ ගෙවත්තේ වවා ගන්න එක කොච්චරනම් වටිනවද? රසායනික දේවලින් පිරුණු ලෝකෙක ස්වභාව ධර්මයෙන් අපිට දුන්නු මේ වගේ වටිනා තෑගි මග හරින්න එපා. අදම ඔබේ ගෙවත්තේ පුංචි කොහොඹ පැලයක් හිටවන්න උත්සාහ කරන්න. ඒක අනාගත පරපුරටත් කරන ලොකුම ආයෝජනයක් වේවි. අද වීඩියෝ එකෙන් ඔයාලා මොකක් හරි අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් මේක තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්නත් එපා. ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. අපි ආයෙත් මේ වගේම වැදගත් මාතෘකාවකින් හමු වෙමු. එතෙක් ඔබට නිරෝගී දවසක් ප්‍රාර්ථනා කරනවා.